නැහැ. පොලිසිය කිසිම ඇක්ෂන් එකක් ගත්තේ නැහැ. නිකන් බොරුවට කෑ ගැහුවා විතරයි. එයාලා නිකන් පිටිපස්සට දිව්වා මේ මොකක් හරි අපි ඇක්ෂන් එකක් ගන්න මොකක් හරි ගන්න කිසිම ඇක්ෂන් එකක් ගත්තේ නැහැ. පුළුම් නරුවම හොල්ලන මේගා බ්ලාස්ට් එක. පුලදිසි මේගා බ්ලාස්ට්. අතිශයින්ම ප්‍රථම වරට ඇවටා පොළොන්නරුවේ. දීන් කලුවරේ බලන්නම ඕන එකක්. මිස් නොකර ඔයත් එන්න. අපේ ඔක්කොම අපිට නම් කෝටි 4ක් විතර පාඩුවක් තියෙනවා. අපේ අලුත්ම බින් තමයි 1.10 20 වෙනකන් ශ්‍රී ලංකාව. පොලිසිය කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. මේක පොලිසියටත් සල්ලි ගෙවුවා. ඒ කියන්නේ BR කරන්න ගෙවනවනේ. BR කරන්න ගෙවුවා. එතකොට ෂෝ එකෙත් ඉතින් ප්‍රශ්නකුත් තිබුණා. 1.20 වෙනකම් ගෙවුවානේ. අහලා මේ ටයිම් මතෙන්දා ඊට කිව්වා එන එක සින්දුවක් ගහපන් කියලා ලක්ෂ 2ක් ආය අතරක් දුන්නා. 4ක් account payment දාලා තියෙනවා. ඒතර ලක්ෂ 2 අතර දුන්නා. ලක්ෂ 6 දීලා එක සින්දුවක් හරි ගහපන් කියලා තමයි ග්‍රවුන්ඩ් එකට එව්වේ. ටයිම් විනාඩි 10 තියෙන කියලා බැලලා ගියා. ඒ බැලලා ගියපු විනාඩිය නම් තමයි එනවුන්ස් කරපු මොනවද ඉතින් කිව්වා මෙහෙමයි එකමාරට මේක නවත්තනවා. ඒ නිසා මේ එකමාරට කාලය ඉවරයි. එහෙනම් 1:20 එකමාරට නවත්තනවා කියලා බෑන්ඩ් එකට නම් ස්ටොප් එක ගහන්න දෙනකොටම මේ කීටපු මිනිස්සු ටික ෆෝම් වෙලා දෙන්න ගත්තා මුත් එක. ඉතින් ඕක තමයි කරපු හපංකම. ඉතින් 1:20 වෙනකොට නටලා සාක්ෂි තියන ඕන තරම් මේ සංගීත කණ්ඩායම මේ විනෝද වෙච්ච මිනිස්සු ටිකම සත්තු වගේ ඇසුරුනා. මේ සම්බන්ධ මැදිරිගල පොලිසිය පැමිණිලා දාලා තියෙනවනේ. පැමිණිලා දැම්මද? හිඟුරක්ගොඩ මගේ ගම ඉන්නවා. අපි ආසාවෙන් මගේ පළවෙනි වැඩේ මේ ආසාවෙන් මේක කරා. ඉතින් දුකයි. එච්චරයි කියන්න දෙන්නේ. සාමාන්‍ය පාඩුව කොච්චර විතරද මෙයාලගේ? පාඩුවක් නම් ඉතින් ගන්න කරන්න බෑ. ඉතින් බෑන්ඩ් එකේ කෝටි ගාණක් විතර. මෙතන එතකොට කේටරින් සර්විස් වලින් අරගෙන ආපු බඩු ඒවත් එක බලනකොට ඉතින් පාඩුවක් ගන්න කරන්න අපිට තේරෙන්නේ නැහැ ඉතින්. ඒ කියන්නේ යා කියන්නේ යා මම වොයිස් කට් එක මම ඒත් ඇහුවා. ඊට පස්සේ අද ඒක තමයි හරි. අද ගන්න තියෙන්නේ කියන්නේ